ඔබ සතුව පවතින දීමනා පත්‍රයේ දීමනා පත්‍රකරු මේ වන විට මිය ගොස් නම් එම දීමනා පත්‍රයේ මුල්නුරුමය ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඔබ එම ඉඩම උපන්දා සිට මේ වන තෙක් භුක්ති විඳිනවා. ඔප්පුව තියෙන්නේ මගේ ළඟ. ඒ නිසා මට මේ ඉඩමේ අයිතිය තියෙන්නේ කියලා ඔබ හිතනවා නම් ඒ කාරණාව වැරදි. දීමනා පත්‍රකරු මිය ගොස් නම් සාරෝපණ හිමිකරු දීමනා පත්‍රකරුගේ වැඩිමහල් පිරිමි දරුවා ඉඩමේ මුල්ුරුමය ලබා ගන්නට කටයුතු කළ යුතුයි. නමුත් දීමනා පත්‍ර ඉඩමේ දරුවන් කිහිප දෙනෙක් නිවාස හදලා පදිංචිව සිටින අවස්ථාවක පවුලේ සියලුම දෙනාගේ එකඟතාවය මත සාරෝපණ හිමිකරු මුල් ඉඩමේ අයිතිය ලබාගෙන සහෝදර සහෝදරියන් වෙත බැහැර කරන්නට හැකියාවක් පවතිනවා. දීමනා පත්‍රකරු 2022 3.25 දිනට පස්සේ මිය ගිය අයෙක් නම් සාරෝපණයට වගේම භුක්තිය වෙනුවෙන්ද මුල්ුරුමය ඉල්ලුම් කරන්නට හැකියාව පවතිනවා. ඒ වගේම දීමනා පත්‍රකරු මිය යන්නට පෙර දීමනා පත්‍ර ඉඩම සඳහා පසුරුමකරුවෙකු නම් කර තිබුණා නම් පසුරුමකරුහට මෙම ඉඩමේ මුල් අයිතිය ලබා ගන්නට ඉල්ලුම් කරන්නට හැකියාව පවතිනවා. දීමනා පත්‍රයක පැවරුම්කරයක මුල් අයිතිය ලබා ගැනීමේදී ඔබ විසින් ලබාගත යුතු වන්නේ ඉඩම් අංක 3 කියන අයදුම් පත්‍රය. මෙම අයදුම් පත්‍රය පිටු අංක 4කින් සමන්විතයි. මෙම අයදුම් පත්‍රය සමග ඔබ විසින් අප වෙත ලබා දිය යුතු ලේඛන කිහිපයක් පවතිනවා. සම්පූර්ණව නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය සමග ඔබ විසින් දීමනා පත්‍රයේ පිටපතක් එහෙමත් නැත්නම් ඔබ ළඟ තියෙන පැවරුම්කරයක් වෙන්නට පුළුවන්. ඒ පැවරුම්කරයෙන් පිටපතක් අපට ලබා දිය යුතුයි. ඒ වගේම දීමනා පත්‍රය ජනාධිපතිතුමන් විසින් ඔබ අතට පත් වූ දා ඉඳලා මේ වන තෙක් අයදුම් පත්‍රය අප වෙත ලබා දෙන දිනය වන තෙක් සියලුම කාර්යයන් ඇතුළත් මාසයක් ඇතුළත ගනු ලබන පත්තිරු අපට ලබා දීම අනිවාර්ය වෙනවා. ඒ වගේම දීමනා පත්‍රකරුගේ උපැන්න සහතිකය විවාහ සහතිකය ඒ වගේම දීමනා පත්‍රකරු මිය ගොස් නම් තමයි මුල් අයිතිය ලබා ගැනීම සිද්ධ කරන්නේ. ඒ නිසාවෙන් දීමනා පත්‍රකරුගේ මරණ සහතිකය අවශ්‍ය වෙනවා. ඒ වගේම දීමනා පත්‍රකරුගේ කලත්‍රය මිය ගොස් නම් ඔහු හෝ ඇයගේ මරණ සහතිකයත් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒ වගේම දීමනා පත්‍රකරු ජීවත්ව සිටින අවස්ථාවේදී පසුරුමය නම් කර තිබුණා නම් ඒ පසුරුම කරුවන්ගේ උපැන්න සහතික සහ ලේ ඥාතිත්වය සනාථ කිරීමට විවාහ සහතිකය උපැන්න සහතිකය යන කාරණාවන් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. සාරෝපණ හිමිකරු විසින් මුල් අයිතිය ඉල්ලා සිටින අවස්ථාවකදී පවුලේ සියලු සමාජිකයන්ගේ තොරතුරු ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් අවශ්‍ය වෙනවා. මෙම දිවුරුම් ප්‍රකාශය කාර්යාලයේ ඉඩම් අංශයෙන් ලබා ගැනීමේ හැකියාව ඔබට පවතිනවා. ඒ වගේම සාරෝපණ හිමිකරු හෝ භුක්තිකරු විසින් මුල් අයිතිය ඉල්ලා සිටිනවා නම් පවුලේ අනෙක් අයගේ එකඟතාවය සහිත දිවුරුම් ප්‍රකාශයක් ඒ සියලුම දෙනාගේ උපැන්න සහතිකත් අවශ්‍ය වෙනවා. මේ සඳහා ඉඩම් අංශය මගින් ඔබට දිවුරුම් ප්‍රකාශයේ ආකෘතිය ලබා ගන්නට හැකියාව පවතිනවා. සාරෝපණ හිමිකරුගේ හිමිකාරීත්වය ප්‍රතික්ෂේප කර වෙනත් සහෝදරයෙකුට භුක්තිකරු වශයෙන් මුල් උරුමය ඉල්ලුම් කරනවා නම් සාරෝපණ හිමිකරු විසින් ලබා දෙන දිවුරුම් ප්‍රකාශය සහ සාරෝපණ හිමිකරු විසින් පවතින විකල්ප ඉඩමක ඔප්පුවේ සහතික කළ පිටපතක් අවශ්‍ය වෙනවා. ඒ වගේම කලත්‍රයා ජීවත්ව සිටිනවා නම් ජීවිත භුක්තිය ප්‍රතික්ෂේප කිරීමට අදාළව දිවුරුම් ප්‍රකාශයත් අවශ්‍ය වෙනවා. මේ සඳහා වූ දිවුරුම් ප්‍රකාශයත් ඔබට ඉඩම් අංශයෙන් ලබා ගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම ජීවිත භුක්තිය ප්‍රතික්ෂේප කරන අවස්ථාවකදී කලත්‍රයා නමින් පවතින වෙනත් ඉඩමක ඔප්පුවේ සහතික කළ පිටපත් සහ පත්තිරු ඉදිරිපත් කිරීමත් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඉඩම මැනුම් කර මුල් අයිතිය ඉල්ලුම් කරනවා නම් මැනුම් කර සාදන ලද පිඹුරක් මේ සඳහා අවශ්‍ය වෙනවා. ඔබගේ නමෙහි පිල්ලම්වල වෙනසක් පවතිනවා නම් ඊට අදාළව දිවුරුම් ප්‍රකාශය ඒ වගේම උපැන්න සහතිකයට අනුව දීමනා පත්‍රයේ නමෙහි වෙනසක් පවතිනවා නම් නම සංශෝධනය කරලා රෙජිස්ට්‍රාර් අංශය මගින් ඔබට නම සංශෝධනය කරන්නට හැකියාව තිබෙනවා. නම සංශෝධනය කරලා සංශෝධනය කරන ලද උපැන්න සහතිකයේ පිටපතක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මුල් උරුමය ඉල්ලුම් කරුවන්ගේ
ජාතික හැඳුනුම්පතේ පිටපතක් අවශ්‍ය වෙනවා. මේ මම සඳහන් කරපු සියලුම ලේඛනවල පිටපත් ග්‍රාම නිලධාරී මගින් සත්‍ය පිටපත් විදියට සහතික කළ යුතුයි. මෙම ලේඛනයන් සමග අයදුම් පත්‍රය ඔබ විසින් අප වෙත යොමු කිරීමෙන් අනතුරුව ජනපද නිලධාරී විසින් නිර්දේශ කිරීමෙන් පසු ඔබගේ එකඟතාවයට ප්‍රකාශ ලබා ගැනීම සිදු කෙරෙනවා. ඒ සඳහා ඔබ කාර්යාලය වෙත කැඳවන අතර ඒ සඳහා පැමිණීමේදී ජාතික හැඳුනුම්පත හෝ අනන්‍යතාවය සහතික කෙරෙන ලියවිල්ලක් සහ පත්තිරු එකකට වඩා තිබෙනවා නම් රුපියල් 100ක මුද්දරයක්, ඒ වගේම පත්තිරු එකක් පවතිනවා නම් රුපියල් 25ක මුද්දරයක් වශයෙන් ඔබ ප්‍රකාශ ලබා දෙන දිනේදී රැගෙන පැමිණිය යුතු වෙනවා. ඉඩම් අංක 3 අයදුම් පත්‍රයේ පිටු අංක 2කින් සඳහන් වෙනවා. ඒ කොටසේ තිබෙන්නේ දීමනා පත්‍රයේ තොරතුරු සඳහන් කරන්නට තීරයක් තිබෙනවා. ඔබට දීමනා පත්‍රයේ අංකය සඳහන් කරලා දීමනා පත්‍රකරුගේ පවුල් ඒකකය පිළිබඳව සහ ඉඩම පිළිබඳ තොරතුරු ඇතුළත් කරන්නට සිද්ධ වෙනවා. මෙහිදී මුල් අයිතිය ලබා ගැනීමට අදාළව දීමනා පත්‍රයේ පැවරුම් කරේ අනුප්‍රාප්තිය නම් කර තිබේද යන්න ඔබ සඳහන් කළ යුතුයි. දීමනා පත්‍රකරු ජීවත්ව සිටින කාලයේදී මෙම දීමනා පත්‍රය සඳහා පත්සුරුමකරුවෙකු නම් කර තිබෙනවාද යන්න ඔබ සඳහන් කිරීම අනිවාර්ය වෙනවා. ඒ වගේම දීමනා පත්‍රකරුගේ සම්පූර්ණ නම, දීමනා පත්‍රකරු මියගිය දිනය, දීමනා පත්‍රකරු විවාහකයෙක්ද විවාහක නම් කලත්‍රයාගේ සම්පූර්ණ නම සඳහන් කළ යුතුයි. කලත්‍රයා ජීවත්ව සිටිනවා නම් එහෙම නැත්නම් මිය ගිහින් නම් ඒ දිනය සඳහන් කළ යුතුයි. ජීවත්ව සිටිනවා නම් ජීවිත භුක්තිය ප්‍රතික්ෂේප කරනවාද කියන කාරණාව සඳහන් කළ යුතුයි. කලත්‍රයා ජීවිත භුක්තිය ප්‍රතික්ෂේප කරනවා නම් කලත්‍රයා සතුව වෙනත් ඉඩමක් තිබීම අනිවාර්ය වෙනවා. එහෙම තියෙනවා නම් ඒ ඉඩමේ ඔප්පු අංකය, ඉඩම පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය, ඉඩමේ ප්‍රමාණය, ග්‍රාම නිලධාරී වසම, දීමනා පත්‍ර ඉඩමක් නම් අවසන් පත්තිරුවේ අංකය සහ ඉඩමේ ස්වභාවය ගොඩ ඉඩමක්ද මඩ ඉඩමක්ද යන කාරණාව පැහැදිලිව සඳහන් කළ යුතුයි. ඒ වගේම දීමනා පත්‍රකරුගේ දරුවන් පිළිබඳ ජීවත්ව සිටින, මියගිය සිටින සියලු දරුවන්ගේ තොරතුරු, උපන්දිනය, ස්ත්‍රී පුරුෂ භාවය, නම, උපැන්න සහතිකයේ අංකය, මියගිහින් තියෙන දිනය, ඒ සියලුම කාරණාවන් මෙහිදී ඔබ ඇතුළත් කළ යුතුයි. මුල් අයිතිය ඉල්ලුම් කරන්නේ සම්පූර්ණ ඉඩම නම් සම්පූර්ණ ඉඩමේ ප්‍රමාණය කීයද, ඉඩමේ ස්වභාවය කොපමණද, ඉඩම පිහිටි ග්‍රාම නිලධාරී වසම, ඉඩම මැනලා තියෙනවා නම් කැබලි අංකය ඔබ විසින් සඳහන් කළ යුතුයි. අංක 2 යටතේ මුල් උරුමය සාරෝපණය ඉල්ලුම් කරන ඉල්ලුම්කරුවන්ගේ තොරතුරු ඇතුළත් කරන්න තිබෙනවා. එහිදී ඉල්ලුම්කරුවාගේ නම, ඥාතිත්වය සඳහන් කරන්න, කැබලි අංකය, පිඹුරු අංකය සඳහන් කරන්න, ඉඩමේ ප්‍රමාණය ඔබ විසින් සඳහන් කළ යුතුයි. ඉන් අනතුරුව ඔබ විසින් ඔබ අත්සන් තබන දිනය, ඔබගේ ඉල්ලුම්කරුගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංක සහ ලිපිනය සඳහන් කළා ඔබගේ අත්සන තබන්නට කාරුණික වන්න. ඒ වගේම මෙම අයදුම් පත්‍රයේ 3 වන පිටුවේ B කොටස සඳහන් වෙලා තිබෙනවා. මේ B කොටසේ ඉඩම පිහිටි ග්‍රාම නිලධාරී නිර්දේශය සහ දීමනා පත්‍රකරුගේ ස්ථීර පදිංචි වසමේ ග්‍රාම නිලධාරීගේ සහතිකය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මෙය ග්‍රාම නිලධාරී විසින් සම්පූර්ණ කළ යුත්තක්. ඉඩම් අංක 3 අයදුම් පත්‍රයේ පිටු අංක 4 විෂය නිලධාරී නිර්දේශය, ජනපද නිලධාරී නිර්දේශය සහ ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ අනුමැතිය ලබා ගැනීමට සඳහා පවතින කාර්යාලීය ප්‍රයෝජන සඳහා එය ඔබ විසින් සම්පූර්ණ කළ යුත්තක් නොවේ.